Welcome to Hanoi! Good morning. අපි හැනොයි වල ඉන්නේ දැන්. අපි හැනොයි වලට ආවා. හැනොයි වලට ආවේ ඇත්තටම ඊයේ පාන්දර අපිට අද පාන්දර ආවේ. අද පාන්දර 3:04 ඒ වගේ ටයිම් එක ඇතුළත තමයි අපි ආවේ. අපි දැන් මේ ඉන්නේ අපි බුක් කරපු හොටෙල් එකේ. ඒකේ රූෆ්ටොප් එකේ තියෙනවා කැෆේ එකක්. අපිට කම්ප්ලිමෙන්ටරි කොෆි එකක් මේකෙන් ෆ්‍රී හමු වුණා මේ හොටෙල් එක බුක් කරාට. අපි මේ කොෆි එකත් අරගෙන අපි දැන් යන්න ඕනේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපිට පොඩි ලොකේෂන් ටිකකට යන්න තියෙනවා. අපිට පුළුවන් නම් අපි මෙහෙත් හැනොයි වලත් බයික් එකක් රෙන්ට් එකට ගන්නවා. එහෙනම් පටන් ගමු අද දවසේ හැනොයි වල ජර්නි. අද දවසේ පළවෙනි ලොකේෂන් එක අපි ආවා බන් මී 25 කියන ෂොප් එකට. අර බන් මී කියන බන් එක පටන් අරන් තියෙන්නේ මේ ගොල්ලෝ තමයි බන් මී 25 කියන කට්ටිය. ඒක මාර රහයි. අපි සාප වලින් එකක් try කරා. ඒක පට්ටම රහයි. ඉතින් ඒ හින්දා අපි ඔරිජිනල් බන් එක ආපු තැනින්ම කන්න අද ආවා බන් මී 25 එකට. බලමු අද රස කොහොමද කියලා බලලා කියන්න. අනිත් එක තමයි අද පොඩි පොදයක් යනවා. පොඩිත් නෑ සාමාන්‍ය පොදයක් යනවා. ඒත් ඉතින් ට්‍රිප් එක නවත්තන්න බෑ. මොකද අපිට ජර්නි එක හෙටින් ඉවරයි. ඒකින් අද දවස් ඇතුළත බලන්න තියෙන ටික බලන්න ඕනේ. අපි හැනොයි වලිනුත් බයික් එකක් රෙන්ට් කරා. රෙන්ට් කළ බයික් එකේ තමයි ආවේ. එහෙනම් යන් අපි බන් මී එකේ බන් එකක් කාලා බලමු. බන් එක කොහොමද කියලා. try කරලා බලමු. මං ගත්තේ පෝක් බෙලි එකක්. මේක තමයි බන් මී මෙතන රෙස්ටුරන්ට් එකේ තියෙන සිග්නේචර් අයිටම් එක. මෙයා ගත්තේ චිකන් එකක්. honey chicken cheese. Let's see. බන් මී එකෙන් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි බන් එකක් කාලා අපි ඊට පස්සේ ආවා චර්ච් එකකට. මට ඒ චර්ච් එකේ නම නම් කියන්න බෑ. ඒගොල්ලන්ගේ භාෂාවෙන් තියෙන මම එක පල්ලෙහින් ඔයගොල්ලන්ට දාන්න. චර්ච් එකට ගිහිල්ලා අපි ඊට පස්සේ ආවේ මෙතන ලේක් එක ගාවට. ඒකම තියෙනවා නිකන් වෝකින් පාත් එකක්. හොන් කින් ලේක්. පල්ලෙහි මම ඒකේ නමක් දාන්න. මොකද මේ අපි ප්‍රොනවුන්ස් කරලා සමහරට වැරදෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ වචන වලත් ඉංග්‍රීසි ලෙටර්ස් වල සමහර නිකන් ඉස්පිලිපාපිලි වගේ කැලිත් තියෙනවා. ඒක අපිට දන්නේ නැහැ කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා. සමහරට වැරදි වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ පාක් එකේ දිගටම මෙහෙම ඇවිදන් එද්දි ඔයගොල්ලන්ට මේ පාක් එකේ ඉස්සරහා මෙතන තියෙනවා යුනික්ලෝ කියලා මේ ක්ලෝතින් ස්ටෝර් එකක්. ඒක මෙහි ගොඩක් ප්‍රසිද්ධ රෙකමෙන්ඩඩ් කරන මේ ක්ලෝතින් ස්ටෝර් එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රයිසස් පොඩ්ඩක් ගණන් වැඩි. හැබැයි ඒගොල්ලෝ ගොඩක් වෙලා රිවිව් දාලා තියෙන කට්ටිය නම් දාලා තිබ්බේ ඇඳුම් එහෙම ක්වොලිටි කියලා. අපිත් ඇතුළට ගියා අතට පොඩ්ඩක් බලන්න. ඇඳුම් ඇත්තටම හොඳයි. කියන්නේ අර යුනික් ඇඳුම් ඩිසයින් ටිකක් තියෙනවා. අලුත් ස්ටයිල්ස් ටිකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් යනවා නම් යන්න පුළුවන්. සල්ලි වියදම් කරන්න පුළුවන් නම් යන්න පුළුවන්. ගාන ටිකක් වැඩි එළියට වැඩි. බොරු කියන්න ඕනේ නැහැ. මේ එළිය සාමාන්‍යයෙන් ලක්ෂ 2කට ලක්ෂ 1.5ට තියෙන දුම් මේකේ ලක්ෂ 3යි 4යි වගේ ගණන් තමයි යන්නේ. ඉතින් මේ බලන්න හරි කමන්නේ ඔයගොල්ලෝ යන්න. ඕකත් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ බකට් ලිස්ට් එකේ දාලා තියාගන්න.